ඉතාමත් හොඳ ක්‍රියාවලියක් ඉතාමත් අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් මම හිතන්නේ අපේ රටේ විරකියාව දුප්පත්කම පෞල් ඒකකයේ සංස්ථාවේ කඩාවැටීම් ඒ තියෙන සමීප සම්බන්ධතා කඩාවැටීම් නිසා මේ මත්ද්‍රව්‍ය උවදුර මම හිතන්නේ විශාල වශයෙන් අපේ තරුණ පරපුරටත් අපේ රටේ සියලුම ජනතාවටත් විශේෂ වශයෙන් බලපාලා තියෙනවා. ඉතාමත් අහිතකර ඉතාමත් භයානක ව්‍යසනයක්. ඉතින් මෙවැනි ක්‍රියාවලියකින් මේ උවදුර රටෙන් තුරන් කරන්න පුළුවන් නම් අපේ ජනතාවත් අනාගත පරපුරත් බේරා ගන්න පුළුවන් කියලා උන්ට කරන විශේෂ සේවයක් කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ අපේ රජයටත් ඒ කටයුත්තට මැදිහත් වෙලා ඉන්න සියලු දෙනාටමත් මහ ජනතාවටත් එකට එකතු වෙලා මේ උවදුර රටෙන් තුරන් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක කරන්න පුළුවන් ලොකුම දෙයක් අපේ රටට. මම දකින්නේ ඇත්තටම මේක ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක්. මත්ද්‍රව්‍ය වලින් මම හිතන්නේ අපි හැම කෙනෙක්ම අත්බැහි වලින් අය බේර ගන්න ඕනේ. රට තුරට මේක නවත්තන්න ඕනේ. ඉතින් මම හිතනවා හොඳ වැඩපිළිවෙලක ආරම්භයක්. ඉතින් අපි රටම එකතු වෙලා මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් ආරක්ෂක හමුදාව විතරක් නෙවෙයි අපි රටේ හැම කෙනෙකුටම තියෙන කාර්යභාරයක් වෙනවා මේක. ඉතින් මම හිතනවා අපි හැමෝම එකතු වුණොත් අපිට මේක අපේ මතු පරපුර අපේ හැම ළමයෙක්ම අපිට මේකෙන් බේර ගන්න පුළුවන් හැම කෙනෙක්ම. මුලින්ම සතුටු වෙනවා ඇත්තටම අපි රටක් විදිහට එකට එකතු වෙන්න ලැබෙන එක. විශේෂයෙන්ම අනාගත දරුවන් වෙනුවෙන් ජාතික කර්තව්‍යයක් සිද්ධ වෙන මොහොතක මම හිතනවා අපේ රට වඩා සංවර්ධනය දක්වා යන ගමනක් වෙනුවෙන් අපි හැමෝම හින දැක්කා. ඉතින් ඒ වෙනුවෙන් යම්කිසි වැදගත් පියවරක් සිද්ධ වෙන මොහොතක් අද. ඉතින් බොහොම ගෞරවයෙන් සහ සතුටින් ඒ වෙනුවෙන් සහයෝගය දක්වන්න ආවා. මම ගොඩාක් පුනරුත්ථාපන වැඩවලට සහභාගී වෙලා තියෙනවා. ඉතින් රට මේ ගොඩාක් අපේ දරුවන්ව මේ රටේ මිනිස්සුන්ව පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය මොහොතක ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙල කරගෙන යන්නට සූදානම් වෙන නිසා හැකි සහයෝගයක් මේ පැත්තෙන් ලබා දෙන්න තමයි මම අද ආවේ. සත්‍ය වශයෙන්ම රටට අත්‍යවශ්‍යම මෙහෙවරක් මේ වෙන්නේ. මත්ද්‍රව්‍ය පිටු දැකීම තමයි රටේ ආර්ථිකය තහවුරු කිරීමේ පළවෙනි සහ වැදගත්ම කාරණාව. නේ? ඒ නිසා මත්ද්‍රව්‍ය වලට ඉරහිව වත්මන් රජයේ ගෙන යන මහා සංග්‍රාමයට අපි ආශිර්වාද කරනවා. මේ වගේ වැඩසටහන් වලින් තවදුරටත් මේ මත්ද්‍රව්‍ය පිටු දැකීමේ සටන ශක්තිමත් විය යුතුයි, බලවත් විය යුතුයි, මේකට රට දැනුවත් විය යුතුයි. අපි ආශිර්වාද කරනවා. අශේක් අර්කම් නෝරාමිත් ජාතික මෙහෙයුම් සභාවේ සමාජිකයෙක් විදියට මේ රටම එකම ස්ථානයේ මේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කටයුතු සඳහා සමස්ත ලංකා ඉස්ලාම ආගම් වියතුන්ගේ සභාවේ මහලේකම් හැටියටත් මුස්ලිම් සමාජය නියෝජනය කරමින් මේ කර්තව්‍යයට අපේ සහයෝගය